ඉතින් මම හිතුවා ඕවර් තින්කින්. එහෙම නැත්නම් වැඩිපුර හිතන එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මේක අපිට මනෝවෛද්‍යවරු විදිහට නිතර හම්බෙන තත්වයක්. ඒ වගේම නිතරම මේ තත්වය නිසා පීඩාවටපත් වෙන අයව අපිට දකින්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය විවහාරේ ගොඩක් අය ඕවර් තින්කින් ડોක්ටර් මම ඕවර් තින්කින් තියෙන කෙනෙක් ડોක්ටර් කියලා තමයි කියන්නේ. විද්‍යාත්මක විදිහට අපි කියනවා නම් obsessive compulsive personality traits විදිහට අපි මේ தත්ත්වය හඳුන්වනවා. ඉතින් දැන් මේ කන්ඩිෂන් එක තියෙන අය ගැන බැලුවම ඔය මත වැඩිපුර හිතන අය ගැන බැලුවම ඒගොල්ලෝ ඇත්තටම හරිම හොඳ මිනිස්සු සාමාන්‍යයෙන්. හොඳ මිනිස්සු කියලා කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි වැඩක් බාර දුන්නාම මේක හොඳටම කරන්න බලනවා. වගකීම වුණත් ඕනාවටත් වඩා ගන්නවා. සමහර වෙලාවට අපි දකිනවා පවුලේ වැඩිමල් දරුවා එයා තමන්ගේ දේවල් පවාත පසු කරගෙන අනික් අයගේ සුබ සාධනය ගැන හිතනවා. ජොබ් එකකට ගියාම ජොබ් එකේ දේවල් වරදින්න නැතුව කොහොමද කරන්න කියලා හිතනවා. ශිෂ්‍යයෙක් නම් අධ්‍යාපනය ගැන හිතද්දි විභාගයක් ගැන හිතද්දි හැම එකක්ම හරියටම කොහොමද කරන්න කියලා තමයි බලන්නේ. ඉතින් තිත්තට නීතියට පිළිවෙලට අකුරට වැඩ කරන්න තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට හදන්නේ. ඒ වගේම මේගොල්ලෝ ටිකක් රිජිඩ්. ඒ කියන්නේ ටිකක් ඒගොල්ලෝ නම්‍යශීලී මදි. මොකද ඒගොල්ලෝ හිතන පැටර්න් එකක් තියෙනවා. ඒ විදිහටම කරන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. ඉතින් දැන් මේකේ ඒගොල්ලෝ හරි සංවේදී හෘද සාක්ෂිය උනත් ටිකක් වැඩිපුර තියෙන පැත්තට බරයි. දැන් අපි බැලුවොත් එහෙම මේ තත්වය ඔයගොල්ලන්ට කියද්දිම තේරෙනවා ඇති. යම් බරක් අපිට අනවශ්‍ය පීඩනයක් ගෙන කන්ඩිෂන් එකක්. ඉතින් ඔන්න ඔතනින් තමයි මේගොල්ලෝ මනෝවෛද්‍යවරු හම්බෙන්න එන්නේ. ඉතින් මේ තත්වයට හේතුව අපි බැලුවොත් එහෙම දැන් මම ඔය කියන ඕවර් තින්කින් එහෙම නැත්නම් වැඩිපුර හිතන එක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හිතනවා දැන් මේක පිහියක් කියලා. මම මේක අල්ලගෙන මොනවා හරි දෙයක් කපන්න ගියොත් එහෙම දෙපැත්ත කැපෙනවා නම් මම කපන්න හදන එකත් කැපෙනවා. ඒ වගේම මගේ අතත් කැපෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ඕවර් තින්කින් තියෙද්දි අපිට වෙන්නේ. ඒකට හේතුව යම් කාර්යයක් කරන්න යද්දී අපිට දාගන්න පීඩනය ටිකක් අධිකයි. ඒ වගේම අපි ඇත්ත කතාව අපි වටේ ඉන්න අයටත් ඕවර් තින්කින් තියෙද්දි අපි වැඩි පීඩනයක් දෙන්න බලනවා. ඉතින් මේ తත්වය දුර්ලභ දෙයක්ුත් නෙමෙයි. දැන් මම විශේෂයෙන් කියනවා නම් ඇත්තටම ශිෂ්‍යයින්ගේ accountants-ලාගේ බැංකුවල වැඩ කරන අයගේ සමහර ඉංජිනියර්ස්ලා වෛද්‍යවරු පවා ඉතින් මේ තත්ත්වයේ තියෙන එක තියෙනවා. ඉතින් මම අර කිව්වාගේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. හැබැයි දැන් ඔය කියපු පීඩනය නිසා එන නරක දේවල් අවාසි දේවල් තමයි අපේ හිත නිතරම ටෙන්ෂන් එකකින් ආතතියෙන් තමයි තියෙන්න බලන්නේ. ඒ වගේම අපි වැඩක් කරද්දී මේ වැඩේට නෙමෙයි අවධානය යන්නේ මේ වැඩේ වැරදිද. එහෙම නැත්නම් කලින් කරපු දේ හරියට කරාද. ඒ හින්දා මොකද වෙන්නේ අපේ අවධානය කැඩෙනවා. අපි කියන ඩිස්ට්‍රැක්ට් වෙනවා කියලා. ඒ වගේම අපිව ස්ලෝ වෙනවා මන්දගාමී වෙනවා. දැන් අපි මේ පීඩණයෙන් ඉද්දී අපි මේ පීඩනය අනික් අයටත් දාන නිසා අපි සැහැල්ලු නැති නිසා අපේ සම්බන්ධතාව උනත් හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතේ සතුටක් නැහැ, quality of life කියන එක අඩු වෙනවා. අපි වැඩ වැරදෙන්න උනත් ඉතින් ඇත්තටම පුළුවන් මොකද අපේ හිතේ තියෙන ફોකස් එක අඩු වෙනවා. ඒ වගේම තමයි සමහර අය ඇවිල්ලා අපිට කියනවා නිින්ද යන්නේ නැහැ කියනවා. මොකද නිදා ගන්න ගිහිල්ලත් නිින්ද රිලැක්ස් නැහැ, හිතේ දේවල් වැඩ කරනවා. ඒ වගේම සමහර වෙලාවට අපිට ඔළුව රිදෙනවා. මොකද හිතේ thought load එක වැඩි. අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි හිතන්න ගිහිල්ලා හිත හැම වෙලාවෙම බිසි. ඉතින් ඒක එළියට සමහර ලාවට පේන්නේ හිස රදයක් වගේ. ඒ වගේම බඩ රිදෙනවා කියන්න පුළුවන්, කොන්ද රිදෙනවා කියන්න පුළුවන්. ඒ අර අනිකුත් ශාරීරික වේදනාවත් එක්කත් එන්න පුළුවන්. ඉතින් දැන් මේ தત્ත්වය මේ තියෙන නිසා කාට හරි මේ தત્ත්වය තියෙනවා නම් මේකේ පොදු එක ලක්ෂණයක් තියෙනවා ලෝකේ කොහේ ඕවර්තින්ක කෙනෙක් හිටියත්. ඒ තමයි මේ ඔක්කොටම පොදු හිතන විදිහේ වැරදි කීපයක් තියෙනවා. මේක බොහොම විද්‍යාත්මක ඔප්පු කරපු සොයා ගැනීමක්. ඒක හරිම සරලයි මහා සංකීර්ණ දෙයක් නෙමෙයි. අපි cognitive errors කියලා කියන්නේ හිතන විදිහේ දෝෂ. පළවෙනි එක තමයි මේගොල්ලන්ට හිතෙන්නේ අවදානම අධික කරලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියනවා ඒගොල්ලෝ මොකක් හරි දෙයක් පිරිසිදු කරනවා නම්
ඒගොල්ලන්ට හිතෙන්නේ මේ පිරිසිදු කරා මදි. තව විස බීජ තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකක් හරි අපි හිතමු ගිනුමක් හදනවා කියලා. ඒගොල්ලන්ට ඒ ගිනුම වර්ධින්න තියෙන සම්භාවිතාව වැඩි වගේ දැනෙන්නේ. අවදානම අධික කරලා තමයි හිතන්නේ. ඉතින් අර බය එනවා, හිත කැඩෙනවා එතකොට. ඒ වගේ මේගොල්ලන්ට පොඩි අවදානමක්වත් දරා ගන්න බෑ. ඒගොල්ලෝ ඒක 100% ඒගොල්ලන්ට ෂුගර් වෙන්න ඕනේ මේක ප්‍රොබ්ලම් ෆ්‍රී. එහෙම නැත්නම් වැරද්දක් නෑ, හයක නිවැරදි කියලා. නැත්නම් ඒගොල්ලෝ ටික අසහනයටපත් වෙනවා. ඊළඟ දේ තමයි ඒගොල්ලන්ට බයක් හරි සැකයක් ඩවුට් එකක් ආවම ඇතුලෙන් බය වෙන්නේ ඒ බය වෙච්ච දේ සැකේ වුණාමයි වගේ. දැන් අපි හිතලා බලමු අපේ සාමාන්‍ය ජීවිතේ මෙහෙමද කියලා. අපි පාරේ යද්දී අපිව විශාල අනතුරකටපත් වෙන්න පුළුවන්. අපි ඕනේ කෙනෙකුට ඒ සම්භාවිතාවය තියෙනවා. දැන් මම මෙහෙම වෙද්දි මේ උඩ තියෙන බිල්ඩින් එක කඩන් වැටෙන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතේ උගලු නිකන් හිතලා බලන්න එක අවස්ථාවක්වත් තියෙනවද අවදානමක් නැති තැනක්? නෑ, හැම දෙයකම ස්වභාවික අවදානමක් තියෙනවා. ඉතින් එතකොට මේ අපේ ඕවර් තින්කින් තත්ත්වයේ තියෙද්දී අන්නේ අවදානම පව අපි බාර ගන්න සතුටු වෙන්නේ නැහැ. අපි ඒකෙන් අපිට අසහනයක් සහ මානසික පීඩනයක් තමයි එන්නේ. ඉතින් ඔය දැන් ඕවර් තින්කින් තත්ත්වයේ තියෙනවා නම් ඕගොල්ලෝ ඒ ගැන උදව් හොයන්න ඕනේ. ඇත්තටම සමහර වෙලාවට අපි දකිනවා මේ විෂාදය, ડિප්‍රෙෂන්, සාංකා තත්ත්ව, ඇන්සයිටි, ඒ වගේම සම්බන්ධතා සහ රැකියා, විභාග, ශිෂ්‍ය ජීවිතේ අපහසුතා එනවා මේ ඕවර් තින්කින් එක්ක. ඉතින් එතකොට මනෝවෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා සුදුසු සායනයකට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ගන්න එක මේ තත්ත්වයෙන් පීඩා විඳින්න නැතුව බේරෙන්න හොඳ විසඳුමක් කියලා මම හිතන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.